සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද අපි ඔයාලත් එක්ක යන්න සූදානම් වෙන්නේ ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යානයේ පිහිටලා තියෙන යාල කලාපංක 6ට අයිති වෙහෙරගල සංචාරක නිවාසය. ඉතින් යාළුවනේ දිගටම මෙම වීඩියෝවත් එක්ක රැඳිලා ඉන්න. අපි මෙම සංචාරය තුලදී දැකපු බොහොම සුන්දර දර්ශන සියල්ලක්ම ඔයාලට රැගෙන එනවා. ඉතින් බොහොමත් මිස් ඉතින් දවස පටන් ගන්නකොටම ඔන්න අපිව දැකලා මුව රෑනක් පාර හරහා පැනගෙන කැලේ ඇතුළට ගියා. ඉතින් යාළුවනේ දවස නම් හොඳයි. අපි බලමු ඉස්සරහට යනකොට කොච්චර සුන්දර දර්ශනයක්ද අපිට දකින්න ලැබෙන්නේ කියලා. ඉතින් ඇත්තටම පරිසරය ඒ හමාගෙන එන සීත සුළං හරිම දැකට දැනෙන පුදුමාකාර සිසිලස බව. දවස රස්නේ වුණත් අපි මේ යන ගමනේ සුන්දරත්වයේ උපරිම විඳින්න අපිට වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් දැන් අපි වෙහෙරගල සංචාරක නිවාසයට කිට්ටු වෙමින් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ තව ටික දුරක් ගියාම අපිට වෙහෙරගල ජලාශය ඉදිරියට හමු වෙනවා. මේ තියෙන වැව් පසු කරගෙන ඉස්සරහට ගියාම ඔන්න දැන් අපිට වෙහෙරගල ජලාශය තියෙන බොහොම සුන්දර වටපිටාව සහ වීව් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දිගටම ඉදිරියට යමින් තමයි ඉන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මෙම වීඩියෝව ඉවර වෙනකම් දැන් ඕගොල්ලන්ට මේ පේන්නේ වෙහෙරගල ජලාශය. තව ඉස්සරහට ගියාම තමයි වෙහෙරගල සංචාරක බංගලාව පිටලා තියෙන්නේ. ඒක දවසක් හරි ඔයාලත් එන්න ඕන තැනක් තමයි වෙහෙරගල සංචාරක බංගලාව. ඒ තරම්ම මේ පරිසරයේ සුන්දරත්වයෙන් පිරීලා තියෙන්නේ. ඉතින් ඈතින් පේන කඳු වලලු වලින් එන සුන්දරත්වය කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් ඉදිරියට පේන්නේ වෙහෙරගල ජලාශයේ පිටලා තියෙන ඩෑම් එක තමයි ඕගොල්ලන්ට පේන්නේ. අපේ රුපියල් 5011 අච්චු ගහලා තියෙන්නේ ඒ සොරවුව තමයි. ඉතින් දැන් අපි වෙහෙරගල ජලාශය පහු කරමින් වෙහෙරගල සංචාරක නිවාසය ළඟටම කිට්ටු කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට මේ ඉදිරියෙන් පේන්නේ වෙහෙරගල සංචාරක බංගලාව. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේක කොහොමද කියලා. ඉතින් යාළුවනේ වෙහෙරගල සංචාරක නිවාසයේ ඇතුළට ආවම මුලින්ම මේසයක් එක්ක පුඩු සෙට් එකක් තියලා තියෙනවා අපිට කෑම ආහාර ගන්න. ඊට පස්සේ මේ පැත්තේ ඊටාම සුන්දර බොහොම කලාතුරකින් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙකුට ගන්න පුළුවන් කොටින්ගේ ලෙපර්ඩ් ලගේ පින්තූරයක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් අපේ අය යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ පැත්තේ බොහොම දුර්ලභ දර්ශනයක් පින්තූරයක් තමයි තියෙන්නේ. ඉතින් තවත් ඒ වගේම දුර්ලභ දර්ශන පින්තූරයක් තියෙනවා. ඉතින් මේ පැත්තේ තියෙන්නේ ස්ටාෆ් රූම් වල කාමර. ඉතින් මේ තමයි කිචන් එක. අපි දැන් යූස් කරලා තමයි තියෙන්නේ. අපි දැන් යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු මෙතන අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් පොදු කොමන් බාත්රූම් එකක් පිහිටලා තියෙනවා. ඉතින් මේක තමයි සම්පූර්ණ මූලික පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ බාත්රූම් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු උඩට ගිහිල්ලා කොහොමද කියලා. ඉතින් බොහොම සුන්දර ස්ථානයක තමයි වෙහෙරගල සංචාරක නිවාසය වනජීවී නිවාසයේ පිහිටලා තියෙන්නේ. ඉතින් අපි තාම කාමර පාවිච්චි කරමින් තමයි දැන් බඩුව අස් කරමින් තියෙන්නේ. ඉතින් මේ පැත්තේ අපිට බැල්කනි එකත් එක්ක ඉදිරියෙන් පේන වෙහෙරගල ජලාශය. ඉතින් මේ පැත්තේ ෆ්ලෝර් එකේ ඇඳන් 4ක් අපිට දක්නට ලැබෙනවා. ඊට පස්සේ මේට්‍රස් තියෙනවා හැම ඇඳකටම. ඊට පස්සේ මේ පැත්තෙත් ඇඳන් 3ක් තියෙනවා. ඉතින් මේ පැත්තේ පේන වීව් එක තමයි මේ ඉතින් මේ පැත්තේ තවත් ඇඳන් 3ක් තියෙනවා. ඊට පස්සේ මෙතන බොහොම නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වාඩි වෙලා කතා කර ඉන්න තවත් මේසයකුත් පුටු 5කුත් ලබා දීලා තිනවා. ඊට පස්සේ මේ පැත්තෙත් තවත් තමන්ගේ බඩු තියා ගන්න වාඩි වෙලා කතා කර ඉන්න නිදහසේ කාලය ගත කරන්න පුළුවන් මේවා තියලා තිනවා. ඉතින් ඔය තමයි වටේට පේන ඉතින් දර්ශනය. ඉතින් ඉතාමත්ම සුන්දර ස්ථානයක්. ඉතින් ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා දවසක එන්න තමන්ගේ ඒකාකාරී ජීවිතයෙන් මිදිලා නිවාඩු පාඩුවේ දවසක් ගත කරලා මේ වනෝද්‍යානයේ සෆාරි එකක් කරලා සත්තු බලලා සතුටු වෙලා යන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් තවත් තියෙනවා අපිට ඇටච් බාත්රූම් එක කාමර දෙකක් තියෙනවා. ඉතින් මේක කාමරයක්. මේ කාමරේ
ඩබල් ඇඳන් දෙකක් තියෙනවා. මේ කාමරේත් පොදු එක ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඒකත් මූලික පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ බාත්රූම් එකක් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් තවත් ඒ වගේම එහා පැත්තේ තව එක කාමරයක් පිහිටලා තියෙනවා. ඒ කාමරේ තමයි ඔයගොල්ලන්ට දැන් අපි පෙන්නන්නේ. ඉතින් ඒ කාමරෙත් ඩබල් ඇඳන් දෙකක් එක්ක බඩු තියාගන්න අවශ්‍ය තියෙනවා. ඊට පස්සේ කණ්ණාඩි මේසයක් එක්ක ටවල් රැක් එකකුත් පිටලා තියෙනවා. ඉතින් ඒකෙත් එක බාත්රූම් එකක් තියෙනවා. ඒකත් අපේ දැන් යූස් කරන ගමන් තියෙන්නේ. ඉතින් අංග සම්පූර්ණ මූලික පහසුකම් සහිත එක බාත්රූම් එකක් තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් පිටලා තියෙන්නේ. හිරකල සංචාරක නිවාසනේ අපි දැන් වනයේ නරඹන්න තමයි යන්නේ. ඉතින් සුන්දර මුව රාංචු ආහාර ගන්න විදිය, අලියන් ආහාර ගන්න විදිය තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි ඉදිරියට ගමන් කරනවා. දැන් හිරකල සංචාරක නිවාසයට උදෑසන හිරු එළිය ලැබෙන ඒ සුන්දර දර්ශනය තමයි. ඉතින් අලියෙකුත් උදේ පාන්දරම හිරකල සංචාරක නිවාසයේ ආසන්නයටම ඇවිල්ලා ඉන්නවා. ඔව් එයා හිරකල සංචාරක නිවාසයේ දෙසට තමයි ඉතින් ඇත්තටම ගමන් කරමින් ඉන්නේ. ඉතින් බොහොම සුන්දර දර්ශනයක්. ඔයගොල්ලන්ටත් ඉතින් මේ අත්දැකීම ලබන්න නම් ඉතින් දවසක මේ වේරකල සංචාරක නිවාසයේ නරඹන්න එන්නම වෙනවා. අලියා බංගලාව ගාවටම ගියා. අපොයි පැද්දෙනවා හොඳටම. ඉතින් සුන්දරම සුන්දර වැව් තීරයක් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. හෝන් බීස්ලා දෙන්නේ කිකිලිලා යනවා. පින්තූරයක් ගන්න try කරන්න ඕනේ. ඉර බැහැගෙන යන සුන්දරත්වය. ඉදිරියට දූවිලි අවසමින් පැමිණෙන ජීප් රථ. ඔවුන් මොනා හෝ පණිවිඩයක් කිව්වා. වලහ කිව්වා. ඉස්සරහා වලහෙක් ඉන්නවා. පුරාණ පන්සල් භූමි. අන්න වලහ. ඉස්සරහට ඇවිදගෙන එනවා. අපි ඉන්න දිහාවට එනවා. ඔන්න මෙතන ඉස්සරහා ගහක් තියෙනවා. ගහ ළඟට තමයි මං හිතන්නේ එන්නේ. මල්ලි වාහනේ පොඩ්ඩක් ඉස්සරහට කරලා නවත්තමු. ඔව් දැන් එයා ඉස්සරහට ඇවිදගෙනම එනවා යාළුවනේ. බලන්න ඉතින් කොච්චර සුන්දර දර්ශනයක්ද කියලා. එයා ගහ ළඟට ඇවිල්ලා ගහේ හේතු වෙලා බොහොම සුන්දර දර්ශනයක් තමයි ඔයගොල්ලන්ට මේ වනෝද්‍යානයකදී බොහොම දුර්ලභ වගේම සුන්දර දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් එයා තව ටිකකින් ගහ ළඟින් නැගිටලා දැන් පාර මාරු වෙන්න මං හිතන්නේ එයා පාරෙන් එහා පැත්තට පයින් තමයි උත්සාහ කරන්නේ. ඔව් එයා පාරෙන් එහා පැත්තට පයින් තමයි ඔය යන්න හදන්නේ. එයාට ඉඩ දීලා අපි බලාගෙන ඉමු මොකද කරන්නේ කියලා. ඉතින් බලන්න යාළුවනේ ඔන්න එයා දැන් පාර පනින්න හදන්නේ. ඔන්න එයා පාර පැන්නා. ඉතින් යාළුවනේ අපි වේරකල සංචාරක බංගලාවට අපිත් එක්ක ආපු රන්දුළු මල්ලි තමයි මේ ඉන්නේ. ඉතින් ජීවිතයේ වනයේම කරගත්ත බොහොම ආදරණීය මිනිසෙක් තමයි. ඉතින් ඕගොල්ලොත් යාල සෆාරි එකක් එනවනම් අපේ රන්දුළු මල්ලිව කන්ටැක්ට් කරගන්න. මෙන්න කන්ටැක්ට් නම්බර් 2. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපිත් එක්ක වේරකල සර්කිට් බැංගලෝ එකට ආපු අනිත් සෆාරි වාහනේ අපේ ආදරණීය මල්ලි. නම මොකද මල්ලි? නුවන්. අපිට කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න පුළුවන්ද? කියන්න මල්ලි? 076යි 71යි 85යි 514. ඔව්. ඉතින් ඇත්තටම යාල වනෝද්‍යානය ගැන බොහොම දැනුම් සම්භාරයක් තියෙන බොහොම ආදරණීය මිනිසෙක් තමයි. ඉතින් අපිට හම්බුනේ. ඉතින් අපේ රන්දුරු මල්ලිත් මේ මල්ලිත් ඕගොල්ලොන්ට යාල සෆාරි එකක් කරගන්න අවශ්‍ය නම් ඒ කන්ටැක්ට් නම්බර් වලට කතා කරලා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ජීවිතේම ඇත්තටම වනය තුලම තියෙන අත්දැකීම් බහුලයි ඔහුන්ට. යාළුවනේ වනාන්තරයක තියෙන වෙනමම සුන්දරත්වයක් තමයි ඉතින්. පින්තූරයක් ගන්න ගියත් සමහර වෙලාවලට ගොඩාක් අමාරුවෙන් ගන්න සිද්ධ වෙන අවස්ථා එනවා. ඉතින් ඒ හැම දෙයකටම අපි මුහුණ දෙන්න ඕනේ. කොණ්ඩරාජලියක් තමයි ඔයාලට ඔය පේන්නේ ඉන්නේ. ඉතින් පැද්දි යන ගමන් වනාන්තරයේ මැද තියෙන මැණික් ගඟෙන් අපේ දිය පහස නිවා ගන්න නා ගන්නත් බොහොම සුන්දරත්වයෙන් පුළුවන්. ඉතින් යාළුවනේ අපි වෙන මග ලී කොටයක් වැටිලා අපිට බාධා වෙන තැනක් තමයි මේක. ඉතින් අපි මේ කොටේ උස්සගෙන ඉන්නුනා මේ දෙක ඉස්සරහට ගන්නවා. ඊකටම රැඳිලා ඉන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි ලුණුගම්බෙහෙර ජාතික වනෝද්‍යානයේ පිහිටි බෙහෙරගල සංචාරක නිවාසයෙන් දැන් නික්ම යන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා සිටියා. ඉතින් බොහොමත් ස්තුතියි ඔයාලා හැමෝටම. ඉතින් ලුණුගම්බෙහෙර ජාතික වනෝද්‍යානයේ පිහිටි තියෙන බොහොම සුන්දරතම ඉතින් සංචාරක වනජීවි නිවාසයක් තමයි
වෙහෙරගල සංචාරක නිවාසය. ඉතින් ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා දවසක එන්න මේ පරිසරය විඳලා සෆාරි එකක් කරලා ඒ වෙනස අත්විඳලා යන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අදට සමු ගන්නවා. ඉතින් මගේ YouTube channel එකේ bell icon එකත් click කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම වැරදි අඩුපාඩු තියෙනවා නම් comment section එකේ ඒක සඳහන් කරන්නත් කියලා ඉල්ලලා සිටිනවා. ඉතින් ගොඩක්ම ස්තුතියි ඔයාලා හැමෝටම. සුබ දවසක්.